මම ගාමිණී ජයවීර කැඳවුම්කරු මහනුවර දිස්ත්‍රික් අන්තරාගමික කමිටුව කැඳවුම්කරු මහනුවර මහජන සභාව මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ මේ 30 වෙනිදා පැවැත්වෙනවා මම හිතන්නේ අලුත් වර්තමාන ආණ්ඩුව විසින් විෂ මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් හැටියට ලංකාවේ මම හිතනවා විෂ මද්ද්‍රව්‍ය කියන්නේ පහුගිය ආණ්ඩුව වලින් ප්‍රවර්ධනය කරපු ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් භාවිතා කරපු රට ගැන හිතන්නේ නැතුව පාලකයන් විසින් මේ බිමේ බීජ පැල කරපු තත්වයක් ක්‍රියාවක් ඒ මම හිතන්නේ විෂ මද්ද්‍රව්‍ය නිසා පාසල් සිසුන් පමණක් නෙමෙයි ඒ සිසුන්ගේ පවුල්වල පවා සම්පූර්ණයෙන්ම විනාශකාරී තත්ත්වයක් ගොඩනගෙන ලංකාව පුරාම ලංකාව මේ වෙනකොට ඉන්නේ විෂ මද්ද්‍රව්‍ය වලින් ගහන වෙලා රට විනාශ වෙන අභිමුව ඉන්නේ ඒ වෙලාවේ මේ ආණ්ඩුව බලයටපත් වෙලා මේ කරන ක්‍රියාදාමයේ ඊටව වටින වැදගත් කාර්යයක් පහුගිය ආණ්ඩුව කිසි ගණනක් ගත්තේ නැහැ මේ කාර්යය මර්ධනය කරන්න නමුත් වර්තමාන ආණ්ඩුව අභිලාෂයක් තියෙනවා ඒ අභිලාෂය තමයි වර්තමාන සිසු පරපුර පවුල් ඒක බේරා ගැනීම වෙනුවෙන් විෂ මද්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ලංකාවෙන් තුරන් කිරීම සම්බන්ධව වැඩසටහනකට දායක වීම. මේකට මම හිතන්නේ පහුගිය ආණ්ඩුව බය වුණා විශේෂ උවමනාවක් තිබෙන්නේ නැහැ. ඔවුන්ගේ රැකවරණේ පහුගිය ආණ්ඩුවල ඔවුන්ගේ පැවැත්ම දේශපාලන පැවැත්ම තිබෙන මේ විෂ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ පාතාලයත් එක්ක මේ දෙක එකට යන කාරණයක්. මේ සිද්ධියේදී මේ කණ්ඩායම් දෙකම පරාජය කළා අපේ රටේ ජනතාව දරුවන් බේරා ගැනීම වෙනුවෙන් මේ වර්තමාන ආණ්ඩුව දරන ප්‍රයත්න ඉතාම ප්‍රශංසනීයයි. ඔවුන්ට අභියෝගයක් සහිතව තමයි මේ කටයුතු උර දීලා තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට ආශිර්වාද කරනවා විශේෂයෙන්ම ආණ්ඩුවට ගරු කරනවා බය නැතුව මේ කාර්යයට අත ගහපු එක ගැන. ලංකාව විෂ මද්ද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන් තුරන් කරලා නිදහස් මිනිසුන් ජීවත් වෙන රටක් බවට පරිවර්තනය කරන්න මේ දරන උත්සාහයට මහනුවර ජනතාවගේ ආශිර්වාදය සහ අපේ ගෞරවය ඊටාම උනන්දුවෙන් ඕනකම්ම අපි ප්‍රකාශ කරන්න කැමැතියි.